අයිබෝවන් දරුවනේ අද ටීචර්ත් එක්ක සංඛ්‍යා රටා ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. පුතේ සංඛ්‍යා රටා සරල සංඛ්‍යා රටාවක් තියෙනවා සංකීර්ණ සංඛ්‍යා රටාවක් තියෙනවා. ඉතින් අපි මේ ගැටලු වලට හොඳින් සූදානම් වුණා ශිෂ්‍යත්ව විභාගයට එන ඕනම සංඛ්‍යා රටාවක් විසඳ ගන්න අපිට හැකියාව ලැබෙනවා. එහෙනම් අපි යමු සංඛ්‍යා රටා පාඩමේ පළවෙනි ගැටලුවට. 2 8 14 20 ඊළඟට අපිට හිස්තැන් දෙකක් දීලා තියෙනවා සම්පූර්ණ කරන්න. ඉතින් මේ හිස්තැන් දෙකට එන සංඛ්‍යා හොයාගන්න නම් අපි මෙන්න මේ සංඛ්‍යා දෙකක් අතර එච්චර පරතරයක් තියනවාද කියලා හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අපි හොයාගන්න ඕනේ මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය. ඒකට අපිට ලේසිම ක්‍රමය තමයි පුතේ මෙන්න මේ 8න් මේ 2 අඩු කරන්න ඕනේ. 8න් 2ක් අඩු කරාම 6යි. 6 තමයි උත්තරේ එන්නේ. ඒ වුණාට අපි බලන්න ඕනේ මේ දෙක අතරේ තියෙන පරතරය 6ක්ද කියලා. 8යි 6යි 14යි 14යි 6යි 20යි 20යි 6යි 26යි 26යි 6යි 32යි. ඊළඟට අපි දෙවෙනි සංඛ්‍යා රටාව බලමු. 5 10 15 20 5 10 15 20 ඊළඟට 25 30. හරි අපි බලමු මේ ගැටලුව. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක පිළිවෙලින් නිල් කහ රතු කොළ ලෙස කොඩි සිටුවා ඇත. එහි 69 වෙනි කොඩියේ වර්ණය කුමක්ද? පුතේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක පිළිවෙලින් නිල් කහ රතු කොළ ලෙස කොඩි හිටවලා තියෙනවලු. ඉතින් අපෙන් අහනවා 69 වෙනි කොඩියේ වර්ණය කුමක්ද කියලා. අපි අපිට අවශ්‍ය කරන විස්තර ටික යටින් ඉරියඳ ගමු. අපිට ඕන කරනවා නිල් කහ රතු කොළ වර්ණ 4යි. අපෙන් අහන්නේ 69 වෙනි කොඩියේ වර්ණය කුමක්ද කියලා. හරි. එහෙනම් පුතේ අපි මේ ගැටලුව විසඳන්න කෙටි ක්‍රමයක් හොයාගමු. අපි ලියා ගන්න ඕනේ අපිට දීලා තියෙන පාට 4. ඊළඟට පුතේ අපි වර්ණ ටික අංක කරන්න ඕනේ. නිල් 1 කහ 2 රතු 3 කොළ එන්න ඕනේ 4නේ. හැබැයි අපි 4 දාන්නේ නැහැ. 4 වෙනුවට දානවා බිංදුව. ඊළඟට අපිට හොයන්න කියලා තියෙන 69 වෙනි කොඩියනේ. ඉතින් 69 වෙනම ලියාගෙන අපිට වර්ණ දීලා තියෙනවා 4ක්. මෙන්න මේ 4න් මේ 69 බෙදන්න ඕනේ. 6ට 4 ඒවා 1යි 4 වරක් 1 4යි 6න් 4ක් 2යි මේ 9 ගන්නවා 15ට 29ට 4 ඒවා 7යි 7 වරක් 4 28යි 9න් 8ක් 1යි. අපිට පුතේ වැදගත් වෙන්නේ මෙන්න මේ ඉතිරි 1. මෙතෙන්ට බිංදුව ආවන බිංදුව. මෙන්න මේ ඉතිරි වෙන එක තමයි ඉතිරි ගාන තමයි අපිට වැදගත් වෙන්නේ. එහෙනම් 69 වෙනි කොඩියේ වර්ණය වෙන්නේ නිල්. මෙන්න මේ ඉතිරිය තමයි අපිට මේ ගාන විසඳන්න වැදගත් වෙන්නේ. එහෙනම් 69 වෙනි කොඩියේ වර්ණය නිල් වර්ණය. හරි. අපි තව ගැටලුවක් විසඳමු. නිල් රතු දම් යන රටාවට විදුලි බුබුලු පිහිටා ඇති වැලක 29 වන විදුලි බුබුලෙහි වර්ණය කුමක්ද? නිල් රතු දම් යන රටාවට විදුලි බුබුලු පිහිටා ඇති වැලක 29 වන විදුලි බුබුලෙහි වර්ණය කුමක්ද? පුතේ අපිට අර ක්‍රමයෙන්ම මේ ගැටලුව විසඳන්නත් යොදා ගන්න පුළුවන්. අපි ලියා ගන්නවා අපිට දීලා තියෙන පාට. නිල් රතු දම්. ඊළඟට අපි කරන්නේ මේක අංක කරනවා. නිල් 1 රතු 2 3 නෙවෙයි දාන්න ඕනේ බිංදුව. ඊළඟට අපිට ඕන කරන්නේ කී වෙනි විදුලි බුබුලද? අපි ගන්නවා 29. අපිට හොයන්න තියෙන 29. ඉතින් 29 වෙනම ලියාගෙන වර්ණ කීයද තියෙන්නේ? 1 2 3 වර්ණ ගණනෙන් මේක බෙදනවා. 29ට 3 ඒවා. 2ට 3 ඒවා නෑ. 29ටම බලන්න ඕනේ. 29ට 3 ඒවා 9යි 9 3 27යි 9න් 7 2යි. දැන් අපිට වැදගත් වෙන්නේ පුතේ මෙන්න මේ ඉතිරි ගණන. එහෙනම් ඉතිරි 2යි 29 වෙනි විදුලි බුබුලේ වර්ණය තමයි රතු වර්ණය.
මල්ලක නිල් රතු කහ කළු යන වර්ණයන්ගෙන් ජිල් බෝල 4 3 6 2 ලෙස පිළිවෙලින් නැත. මල්ල දෙස නොබලා රතු ජිල් බෝලයක් ලැබීමට නම් ඉවතට ගත යුතු අවම ජිල් බෝල ගණන කීයද? පුතේ අපි මේ ගැටලුවේ අවශ්‍ය තැන් highlight කරගමු. මෙතන තියෙනවා වර්ණ 4ක්. ඊළඟට ජිල් බෝල පිළිවෙලින් තියෙනවා 4 3 6 2 ලෙස. අපෙන් අහන්නේ රතු ජිල් බෝලයක් අනිවාර්යයෙන්ම රතු ජිල් බෝලයක් ලැබීමට නම් ඉවතට ගත යුතු අවම ජිල් බෝල ගණන අහන්නේ. වර්ණ ටික ලියා ගන්නවා. නිල්, රතු, කහ, කළු. නිල් වර්ණයෙන් 4යි, රතු වර්ණයෙන් 3යි, කහ වර්ණයෙන් 6යි, කළු වර්ණයෙන් 2යි. අපෙන් අහන්නේ දරුවනේ රතු ජිල් බෝලයක් ලැබීමට නම් ඉවතට ගත යුතු අවම ජිල් බෝල ගණන. එහෙනම් අපි රතු පාට ටික රතු ජිල් බෝල ටික ඉතුරු කරලා අනිත් ජිල් බෝල ටික එළියට ගමු. නිල් පාටින් 4ක් ගන්න 4ම ගන්නවා. කහ පාටින් 6ම ගන්නවා. කළු පාටින් 2ම ගන්නවා. මේ ටික සේරම එළියට දැම්මට පස්සේ අපිට ඉතුරු වෙනවා රතු පාට 3. හැබැයි අපි රතු ජිල් බෝලෙකුත් එළියට ගන්න ඕනේ නේද? ඊළඟට මේ ටික එකතු කරනවා 6යි 4යි 6යි 10යි 2යි 12යි 1යි 13යි. අපි අවම ජිල් බෝල 13ක් එළියට ගන්න ඕනේ. යමු පස්වෙනි ගැටලුවට. විදුලි බුබුලු වැලක ඇති කහ පාට විදුලි බුබුල විනාඩි 6කට වරක්ද රතු පැහැති විදුලි බුබුල විනාඩි 7කට වරක්ද දැල්වේ. කරු අටට විදුලි බුබුලු දෙකම එකවර දැල්ුණි නම් නැවත විදුලි බුබුලු දෙකම එකවර දැල්වෙන්නේ කීයටද? අපි බලමු මේක විසඳන්නේ කොහොමද කියලා. විදුලි බුබුලු වැලක ඇති කහ පාට විදුලි බුබුල විනාඩි 6කට වරක්ද රතු පැහැති විදුලි බුබුල විනාඩි 7කට වරක්ද දැල්වේ. ඒ කියන්නේ කහ පාට විදුලි බුබුල විනාඩි 6න් 6ට දැල්වෙන්නේ. රතු පාට විදුලි බුබුල විනාඩි 7න් 7ට දැල්වෙන්නේ. තව කතාවක් කියනවා මේ දෙකම දාල්වන මලු පස්වරු 8ට. ඒ කියන්නේ පස්වරු 8ට මේ කහ පාට විදුලි බුබුලයි රතු පාට විදුලි බුබුලයි දෙකම එකවර දාල්වනවා. දැන් අපෙන් අහනවා නැවත මේ දෙකම එකවර දැල්වෙන්නේ කීයටද කියලා. එහෙනම් පුතේ අපි කහ පාට විදුලි බුබුල 6න් 6ට හදාගෙන යන්න ඕනේ. රතු පාට විදුලි බුබුල විනාඩි 7න් 7ට හදාගෙන යන්න ඕනේ. අපි දැන් හදාගෙන යමු. කහ පාට 6 12 18 7ක් 1 7යි 7ක් 2 14යි. කහ එක යන්නේ 6 ගුණාකාර වලින් රතු පාට යන්නේ 7 ගුණාකාර වලින්. දැන් අපි බලන්න ඕනේ මේ කහ පාට බල්බයටයි රතු පාට බල්බයටයි දෙකටම පොදු සංඛ්‍යාව මොකක්ද කියලා. දෙකටම පොදුවේ තියෙන්නේ 42. දැන් ඊළඟට අපි බලමු මේ බල්බ දෙකම එකවර දැල්වෙනවලු පස්වරු 8ට. එහෙනම් මේ දෙකම ගිහිලා තියෙන මිනිත්තු වලින්නේ. ඊළඟට අපි බලමු ඊළඟට මේ දෙකම එකවර දැල්වෙන්නේ කීයටද කියලා. මෙතන තියෙනවා පැය, මේ පැත්තට එනවා මිනිත්තු. අපි මෙන්න මේ 42 දෙකටම පොදු සංඛ්‍යාව මිනිත්තු පැත්තට එකතු කර ගන්නවා. නැවත මේ දෙකම එකවර දැල්වෙන පුතේ 8යි 42ට. හරි දරුවනේ අපි අද සංඛ්‍යා රට ආශ්‍රිත ගැටලු කීපයක් සාකච්ඡා කරා. ඒ ගැටලු වලට සරලව විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා මේ ගැටලු බලාගෙන ඔයාලා නැවත නැවත ඒ වගේ ගැටලු හදන්න. ගැටලු හදලා ඒ ක්‍රම වලින් ඔයාලා විසඳන්න. ඉතින් තවත් පාඩමකින් අපි මුණ ගැහෙමු. ආයිබෝවන්.